සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාම සුඛී ක්‍රියේෂන් අපේ YouTube channel එකට. මම මధుර ජීවන. අපි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඊටාම සුළු කාලයකින් මේ වගේ ලස්සන සාරි එකක් හදන්නේ කොහොමද කියලා වීඩියෝ එක ඉවරනකම් බලන්න කොහොමද මේක හදන්නේ කියලා. මේකේ සියලුම විස්තර ඔයාලට වීඩියෝ එකේ මැදදී ගේනවා. හරි එහෙනම් අපි දැන් යන් වීඩියෝ එක බලන්න. මෙතෙන්දී අපි මුලින්ම මෙන්න මේ වගේ ඉටි මිශ්‍රණය හදාගන්න ඕනේ. මේක හදාගන්නේ කොහොමද කියලා මගේ කලින් එක වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට ඒක බලුවා නම් සම්පූර්ණයෙන්ම හොඳ අදහසක් ගන්න පුළුවන්. අපි අද මෙතෙන්ට යොදාගෙන තියෙන්නේ සුපර් වර්ල්ඩ් රෙද්දක්, කහ පාට රෙද්දක්. මේකට අපි කොළ පාට තමයි දාන්න හිතන් ඉන්නේ. ඒත් එක්කම මෙතනදී අන්කොමන් ඩිසයින් තමයි මෙතෙන්ට අපි යූස් කරන්නේ. කිසිම ගහක් කොළයක් මලක් දාන්න නැතුව නෝමල් අන්කොමන් විදිහට තමයි මේ ඩිසයින් එක අපි නිර්මාණය කරන්නේ. ඒත් එක්කම මෙතෙන්ට අපි මොනවද යොදාගන්න කෙමිකල්ස් වර්ග කියලා ඔයාලට වීඩියෝ එක මැදදී බලා ගන්න පුළුවන්. එතෙන්දී අපි කියනවා මේකට මොකක්ද ගන්න කෙමිකල් වර්ග ටික කියලා. ඒ හින්දා වීඩියෝ එක ඉවරනකම්ම අනිවාර්යෙන් බලන්න. මොකද මෙතනදී මේ වගේ ටිප්ස් කිහිපයකුත් ඔයාලට ගේනවා. ඒ හින්දා අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. නොකර සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මොකද නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් නැවත නැවත වීඩියෝ එකේ තියෙන දේවල්ම අහන නිසා තමයි මම ඔයාලට කියන්නේ මේක සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා. ඒත් එක්කම ඔයාලා බතික් කලාවට අලුත් එක්ක එන්නම්. එහෙම නැත්නම් ඔයාලත් බතික් කර්මාන්තයේ නියැලෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ බතික් කලාව පොත ලබා ගන්න. මෙතෙන්දී මේකේ විශේෂත්වය තමයි ක්ලාස් එකකට යනවට වඩා ඇත්තටම ඔයාලට යන මුදල සහ කාලය ඉතුරු කරගන්න පුළුවන්. මෙන්න මේ බතික් කලාව පොත ගත්තොත් මේ වෙද්දිත් මම හිතන්නේ පොත් 500කට හෝ 1000කට ආසන්න ගණනක් දැන් අපි ලබා දීලා තිනවා. අපි දැන් මෙතන සම්පූර්ණ මේ විදිහට ඩිසයින් එක ඇඳගත්තට පස්සේ මේකට අපි ඉටි ඉහ ගන්නවා. හරි මේ තියෙන්නේ ඉටි ඉහ ගන්න භාවිතා කරන බ්‍රෂ් එක. මගේ මුල්ම වීඩියෝස් වල තියෙනවා මොනවද බතික් වලට අවශ්‍ය උපකරණ කියලා. බලපු නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. බලලා මේ වීඩියෝස් නරඹන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. නැත්නම් මොකද බතික් වලට ආධුනිකයෙක් කෙනෙක් නම් ඔයාලට මෙතනදී සමහර අවස්ථාවන් වලදී ගැටලු සහගත තැන් එන්න පුළුවන් නිසා තමයි මම ඔයාලට මේ මතක් කිරීම කරන්නේ. ඒත් එක්කම මම දැනට ස්ක්‍රීන් ප්‍රින්ටින් සම්බන්ධයෙන් වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. එතකොට මම මේ වෙද්දී ස්ක්‍රීන් ප්‍රින්ටින් වලට වෙනම් පොතක් බතික් කලාව වගේම තව පොතක් දැනට නිර්මාණය කරමින් යනවා. ඔයාලට පුළුවන් ස්ක්‍රීන් ප්‍රින්ටින් වලට ආස කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් ඉන්නවා නම් ඉදිරියේදී ඒ පොතත් අපෙන් ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර මගේ WhatsApp අංගයෙන් විමසීමක් කරන්න පුළුවන්. අපි මෙතනදී සාරියේ ඉදිරිපස කොටසට විතරයි ඩිසයින් එක දාගන්නේ. ඉතුරු කොටස් ඔක්කොටම අපි නෝමල් මේ වගේ ඩොට් ඉහලා තමයි දාගන්නේ. මේක ඇත්තටම ගොඩක් වෙලා යන්නේ නැති සාරි ඩිසයින් එකක්. ඔයාලට ඇත්තට මේ සාරිය ආසන්න වශයෙන් පැය 2ක් වගේ කාලයක් ඇතුළත නිම කරගන්න පුළුවන්. හදිසි අවස්ථාවන් වලට ඇඳගන්න මේ විදිහට සාරියක් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් මේ තියෙන අපි ඩොට් 30 ගත්ත සාරි රෙද්ද මෙතනදී
අපි සාරිය වටයෙන් ක්ලිප් කරලා තියෙන්නේ ක්ලිප්ස් වලින්. මම මේ සම්බන්ධයනුත් මම වෙනම වීඩියෝස් එකක් ගෙනත් තිනවා. මොකද සමහර කට්ටිය රෙද්ද පින්ස් වලින් රෙද්ද තියලා අල්ල ගන්නවා. නමුත් ඒකට වඩා ඇතරම මේ ක්ලිප් යූස් කරන එක තමයි ගොඩක්ම සාර්ථකම කියලා ඔයාලට කියන්න පුළුවන්. ඔයාලා තාම අපේ channel එක subscribe නොකරනම් මේ වීඩියෝස් බලන්නේ අදම අපේ channel එක subscribe කරන්න. මොකද ඒකට හේතුව තමයි මෙහෙම subscribe නොකර වීඩියෝස් බලුවට පස්සේ අපි දාන වීඩියෝස් වල notification එකක් නැත්නම් message එකක් විදිහට ඔයාලට එන්නේ නැහැ. subscribe කරොත් විතරයි අපි අලුතින් දාන වීඩියෝ එකක් ඔයාලට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඒකයි අපි කියන්නේ අපේ හැම වීඩියෝ එකකදී වීඩියෝස් බලනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න කියලා. හරි, දැන් ඊගාවට ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම අපි ඉටි කරගත්ත රෙද්ද කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතෙන්දී අපි යනවා ඩයි එක හදා ගන්න. රයිට්, මේ තියෙන්නේ සම්පූර්ණයෙන් ඉටි ගාගත්ත රෙද්ද ඩිසයින් පාර්ට් එක සහ ඩොට් දාපු ටික තමයි ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් ඔයාලට ඊගාවට බලන්න පුළුවන් කොහොමද මේ ඩයි එක හදාගන්නේ කියලා. අපි මේකට කෝස්ටික් සෝඩා ඒත් එක්කම හයිඩ්‍රෝට් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ කෝස්ටික් දියකාට පස්සේ ඒත් එක්කම ඔයාලට ඊගාවට බලා ගන්න පුළුවන් හයිඩ්‍රෝ එකක් දියකාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මෙතෙන්ට ගන්න කලර් එක තමයි වැට් ග්‍රීන් බී. වැට් ග්‍රීන් බී කියන ඩයි එක තමයි අපි අද මේ සාරියට හදාගන්නේ. රයිට්, මේ තියෙන්නේ හයිඩ්‍රෝ. මේකත් අපි දිය කරගන්නවා. ඒත් එක්කම වැට් ග්‍රීන් බී එකත් මේ විදිහට දිය කරගෙන ඩයි බාත් එකට දානවා. ඔයාලට කොහොමද මේ වගේ තියෙන අනුපාතයන් ඒත් එක්කම කොහොමද මේක යොදාගන්නේ කියන එක අපේ බතික් කලා පොතේ තියෙනවා. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඒ බතික් කලා පොත ලබා ගන්න පුළුවන්. මේ විස්තර ඔක්කොගෙම ඩීටේල් ටික ගන්න. ඒත් එක්කම මෙතනදී මේ වැට් වලදී හයිඩ්‍රෝ පරණ වෙච්ච ඒවා පාවිච්චි කරන්න එපා. මොකද මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් ආපු කිහිප දෙනෙක් මට කතා කරලා තිබුණා ඒ වගේ ප්‍රශ්න ආපු කට්ටිය. හරි, මෙන්න මේකත් විශේෂම දෙයක්. වැට් වලදී අනිවාර්යෙන් රෙද්ද ඩයි බාත් එකට දාන්න කලින් මේ වගේ ලුණු ද්‍රාවණයක පොංගොල තමයි අපි රෙද්ද ඩයි බාත් එකට දාන්නේ. මෙතනදිත් එහෙමයි. රෙද්ද සම්පූර්ණයෙන්ම ඩයි කරලා අවසාන ප්‍රොසෙස් එක මේ විදිහටම ඩයි බාත් එක ලුණු ඩයි බාත් එක දාලා තමයි අපි ආයේ නෝම මේක වැලේ දානවා දාන්නේ. හරි, දැන් මේ තියෙන්නේ අපි ඉටි කරගත්ත රෙද්ද. මේ දැන් අපි මේක ලුණු වතුර සහිත බාත් එකට අපි දාගන්නවා. මෙතනදී මේ ප්‍රොසෙස් එකෙන් පස්සේ තමයි අපි මේක ඩයි බාත් එකට දාගන්න ඕනේ. සමහර කට්ටියට ඇත්තටම රියැක්ටිව් මෙතඩ් එකේ වගේම මේකත් මෙහෙම වෙන්න ඇති කියලා සමහර කට්ටිය උපකල්පනය කරලා නැත්නම් සමහර කට්ටියට අමතක වෙලා මේක නෝමල් දාලා නෝමල් විදිහට ඩයි එකේ පොඟවලා ඊට පස්සේ කලර් එක එන්නේ නැහැ, පාට යන ඔයගේ ප්‍රශ්න ගොඩාරියක් ඇවිත් තිබ්බා. ඒ හින්දා මේ කියලා දෙන ක්‍රමයන් අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ඔයාලට ඊගාවට බලා ගන්න පුළුවන් අපි මේ රෙද්ද ඩයි බාත් එකට දානවා. රෙද්ද ඩයි බාත් එකට දාන්න කලින් මෙන්න මේ විදිහට අපි හදාගත්ත ඩයි මිශ්‍රණය බාත් එකට දාගෙන ඉන්න අවශ්‍යයි. ඒ කරලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ගොඩක් වෙලාවකදී වැට්වලදී මේ රෙද්දට දාන පාටම නෙමෙයි අපි මේ ඩයි බාත් එකේ තියෙන්නේ. මොකද මේක මගෙන් කිහිප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක් තමයි මේක.
මොකද අර රියක්ටිව් වල වගේ ඉස්සෙල්ලාම අපි ඩයි බාත් එකට දාන ඩයි ටික වගේ මේ ඩයි එකේ පාටම නෙමෙයි සාරීක වදින්න මේක වැට් එකේදී වාතය සමග හොඳට මිශ්‍ර වුණාට පස්සේ තමයි මේකේ නියම වර්ණය සාරියට ලැබෙන්නේ. රෙද්ද මේ විදිහට හොඳට ඩයි බාත් එකේ පොඟවා ගැනීම අවශ්‍යයි. එහෙම නැත්නම් රෙද්දට හරියට ඩයි එක අල්ලන්නේ නැති වෙන්න පුළුවන්, පැචර සිටින්න පුළුවන්. මෙතනදී රෙද්ද හොඳටම ඩයි එක ගිල්වා ගන්න අවශ්‍යයි. මෙතනදී අපි මෙතන මේ රියැක්ටිව් ඩයි බාත් එකක තමයි මේ වැට් එකත් අපි මේක කරන්නේ. ඒකයි මෙතන ඩයි එක මිශ්‍ර ජලය ටිකක් අඩුවෙන් වගේ පේන්නේ. ඒත් එක්කම ඔයාලට ස්ථීරවම මෙහෙම ඩයි බාත් එකක් නැත්තම් අපි මේට කලින් වීඩියෝස් එකක් අරන් ඇවිල්ලා තියෙනවා කොහොමද తాවකාලික ඩයි බාත් එකක් හදාගන්නේ අඩු මුදලකින් සහ අඩු ඉඩකින්. එතකොට ඔයාලට ඒක කරගන්නේ කොහොමද කියලා මම මගේ වෙනම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒක ඔයාලා බලුවා නම් ඔයාලට පුළුවන් කොහොමද අඩුම වියදමකින් ඩයි බාත් එකක් හදාගන්නේ කියලා. ඔයාලටම තනියම මේ විදිහට මේ ඩයි වැඩ කටයුතු කරගන්න. ඒත් එක්ක මෙතනදී සාරියක් නැත්නම් ගවුමක් නැත්නම් කුමන හෝ රෙද්දක් ඩිසයින් කරනකොට ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්මාණශීලීත්වය අනුව මේක ලස්සනට ඒක බතික් ටූල්ස් යූස් කරලා මේක රටා මවන්න. ඒක ඇත්තටම කොච්චර පාඨමාලා කරත් තමන්ගේ නිර්මාණශීලී හැකියාව නැත්තම් ඇත්තට මේක සාර්ථක නිර්මාණයක් හරියටම බිහි කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද මේ වගේ දෙයක් කරනකොට ලස්සනට පිළිවෙලට නිර්මාණශීලී හැකියාව හොඳටම පාවිච්චි කරලා ඔයාලගේ ඩිසයින් අඳින වැඩ ඒ වගේ දේවල් ලස්සනටම කරගන්න. ඒත් එක්කම ඔයාලට කොහොමද ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ, ඔයාලගේ මේ වගේ කුඩා ව්‍යාපාරයක් තියෙනවා කොහොමද ඒක හරියටම කරගන්නේ කියලා මම මගේ වෙනම වීඩියෝ එකක් කරලා ඇති. ඒකත් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. මෙතනදී මට ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න අවශ්‍යයි. මේ වගේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරනකොට පරිසර සහතිකය අනිවාර්යෙන් ලබා ගැනීම අවශ්‍යයි. එතකොට ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා කොහොමද මේ කෙමිකල්ස් වර්ග බාහිර පරිසරයට මුදා හරින්නේ කියන එක. අන්න ඒ ගැන ඔයාලා දෙවරක් අනිවාර්යෙන් මේ වගේ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ පුරවන පෝරමයන් වල මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කරනවා. ඔයාලට මේ පොඩි මතක් කිරීම කරන්නේ ඔයාලට ඕනෑම දෙයකදී වර්ධින්න තියෙන අවස්ථා සීමා කරගන්නයි අපේ channel එක හරහා. ඒත් එක්කම ඔයාලට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු බතික් සම්බන්ධයෙන් තියෙන ගැටලු තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වෙලාවක් තියෙන විදිහට මම අනිවාර්යෙන් මේ කමෙන්ට් වලට රිප්ලයි කරනවා. ඇත්තටම වෙලාවක් අඩු නිසා තමයි මට සෑහෙන කාලයකට මේ වීඩියෝ එකක්වත් දාගන්න ටයිම් එකක් තිබ්බේ නැත්තේ. ඒ තිබ්බ අවම වෙලාවෙන් තමයි මේ විදිහට වීඩියෝ එකක් කරලා දැම්මේ. නැත්තම් මොකද channel එක වටා එක්රොක් වී සිටින බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට එයාලට තවත් අලුතින් යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒ අවස්ථාව මගහැරෙන නිසා තමයි මේ වීඩියෝ එක අපි ගෙනාවේ. ඒත් එක්ක මම නැවත මතක් කිරීමක් කරන්න කැමතියි. ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒත් එක්කම බතික් කලාවට අලුත් එක්ක එන්න. එහෙමත් නැත්නම් ඔයාලා බතික් කලාව තාම ඉගෙන ගන්න කෙනෙක්ද? එයාට තමයි අපේ බතික් කලාව පොත අපි නිර්මාණය කරලා තියෙන්නේ. එතනදී ඔයාලට පුළුවන් පාඨමාලාවකට යනවට වඩා ඉතාමත්ම සුළු මුදලකින් සහ
සුළු කාලයකින් ඒත් එක්කම ස්වයං අධ්‍යයනයකින් ඔයාලට මේ දේ තනියම ඉගෙන ගන්න පුළුවන් අපේ channel එකේ වීඩියෝස් නරඹලා. එතකොට ඔයාලට ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් අනිවාර්යෙන් අපේ channel එකේ වීඩියෝස් වල ඒකට අදාළ වීඩියෝ එක අපි මේකේ දාලා ඇති. මොකද මෙතනදී අපි මේ බතික් කලාව පොතේ ගඩ්ඩයි රියැක්ටිව්ඩයි ඒත් එක්කම ජාවා ටයිඇන්ඩයි සහ ඊට අයත් නොවන තව ගොඩක් විස්තරක් මේකේ සඳහන් කරලා තියෙනවා. ඇත්තරම මේ බතික් කලා පොත ගන්න එක ඇත්තරම ගොඩක්ම ලාභදායකයි. පාඨමාලාවකට සහභාගී වෙන මට වැඩි. ඔයාලට තව ඉස්සරහදී බලා ගන්න පුළුවන් අප මේ ශාරීරික කොහොමද වැඩ අවසන් කරන්න කියලා. මේ විදිහට සම්පූර්ණයෙන්ම ඩයි බාත් එකේ මේ විදිහට පොඟගත රෙද්ද කොහොමද ඊගාවට අපි නැවත ලුණු වතුරේ දාලා කොහොමද සාරියේ අවසානය කියලා ඔයාලට මුලින්මත් අපි මේක ෆොටෝ එකක් දැම්මා. අවසානටත් මේ වගේ ලස්සන ෆොටෝ එකක් මේකේ දාලා ඇති කොහොමද මේ ටික අපි ඉවර කරගන්නේ කියලා. ඒත් එක්කම වැඩ්ඩයි ක්‍රියාවලියේදී ඔයාලට මම පොඩි මතක් කිරීම් කිහිපයක් කරන්න. ගොඩක් වෙලාවට හයිඩ්‍රෝ පරණේවා ගන්න එපා. මොකද ඒ ගත්තට පස්සේ මෙතනදී හරියටම මේ ක්‍රියාකාරීත්වයට මේ ඩයිවල තියෙන ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ලෙන හින්දා තමයි අපි ඔයාලට එහෙම කියන්නේ. එහෙම වුණාට පස්සේ තමයි මේ ගැටලුකාරී තත්ත්වයන් ඔක්කොම එන්නේ. පැචස් හිටිනවා, හරියට ඩයි එක මික්ස් වෙලා නැහැ වගේ පේනවා, පෙන දාන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මේ ගැටලුකාරී තත්ත්වයන් මකහරව ගන්න මේ වැඩ්ඩයි ක්‍රියාවලියේදී ගොඩක්ම බලපාන්නේ මෙන්න මේ හයිඩ්‍රෝ ප්‍රශ්න තමයි. මම ඔයාලට මේ චුටි මතක් කිරීමක් තමයි කළේ. ඒත් එක්කම ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් කොහොමද මේක ලුණු බාත් එකේ බසන්නේ කියලා. ඒක ඒ ප්‍රොසෙස් එක ඉවරලා අවසානට මේකේ ෆොටෝ එකක් දාලා ඇති. හරි. එහෙනම් අපි අද සම්පූර්ණයෙන් මේක ඉගෙන ගත්තා කොහොමද මේ වැඩ්ඩයි වලින් මේ වගේ සාරියක් හදාගන්නේ, ඉටි කරගන්නේ කොහොමද, මේකට දාන කෙමිකල් වර්ග මොනවද, ඒත් එක්ක කොහොමද මේකේ ඔයාලට වර්ධන තැන් කිහිපයක් අපි මේ කියලා දුන්නා. ඒත් එක්කම අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා තියාගන්න. bell icon එක click කරගන්න. වීඩියෝ එක ගන්න like ගන්න. තව එකකට බලන්න share කරන්න. ඒත් එක්කම ඔයාලා තාමත් අපේ බතික් කලාව පොත මිලදී ගත්තේ නැත්නම් අනිවාර්යෙන් ඒ පොතත් ලබා ගන්න කියලා මං ඉල්ලා සිටිනවා. මොකද මේකේ පාඨමාලාවකට වඩා තවත් ඊට එහා ගිය බොහෝ කරුණු රාශියක් තියෙනවා. ඒකයි අපි එහෙම මතක් කිරීමක් කරන්නේ. ඒත් එක්කම ස්ප්‍රින් පින්ටින් වලට බැලුමක් දක්වන එකෙන් නම් බතික් සම්බන්ධයෙන් කියන්නේ බතික් වලට බතික් කරන්න නිකන් අමාරුයි වගේ නම් එතකොට අපිට පුළුවන් මෙන්න මේ ස්ප්‍රින් පින්ටින් වලින් ලස්සන සාරි සදාගන්න. අපි මේ වගේ සාරි හදන හැටිත් අපි කලින් කියලා තිබ්බා. ඒ පිළිබඳ සම්පූර්ණ පොතක් බතික් කලාව වගේම අපි ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ විදිහට අපි ඒ පොතත් එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට සහ නැත්නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි ඔයාලට ඒකට දාලා විස්තර ටික දෙන්න. හරි. දැන් මේ තියෙන්නේ ලුණු බාත් එක. අපි මේකට රෙද්ද නැවත බස්සලා නෝමල් බැලකට අපි දාලා තියෙනවා වර්ණ ගැන්වෙන්න. අපි මෙතනදී ඉටි අයින් කරන කොටස ඇත්තරම මේක කියලා නැහැ. හරි. මේ තියෙන්නේ ඒ අවසාන ප්‍රොසෙස් එක. මේක ෆොටෝ එකකුත් දාලා ඇති. හොඳයි. මෙන්න මේ විදිහට තමයි අපි සාරිය වැඩේ ඉතාම ඉක්මනින් නිමා කරේ. හොඳයි. මම මధుර ජීවන්. ඔයාලගේම සුඛී ක්‍රියේෂන් YouTube channel එකෙන්